Hello friends, welcome back. අද අපි මේ යන්නේ අනුරාධපුරේ. ඉතින් අපි 4 දෙනා මැද යනවා. අපි ටිකක් එන්න පරක් වුණා ගෙදරින්. දැන් වෙලාව 11ටත් ළඟයි. කොච්චර පරක් වුණත් ඉතින් පේනවනේ අන්නාසි කඩේකට ගිහිල්ලා. අපි අද පරක්කු වෙච්ච හින්දා ප්ලෑන් කරගත්තු ගමන් ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් කොහොමවත් අපි අද යන්න හිටපු තැනට යන්න හම්බ වෙන්නේ නැති හින්දා හිමින් යනවා කියලා හිතුවා. ඉතින් මගදෙකට නවත්තන අයට බ්‍රේක් එකක් කකා තමයි දැන් මේ යන්නේ. ඔන්න යන්තම් හයිවේ එකට ආවා. අපි මීරිගම එන්ට්‍රන්ස් එකෙන් දාලා කුරුණෑගලින් එක්සිට් වෙනවා. හයිවේ එකෙන් එක්සිට් වුණාට පස්සේ අපි දවල්ට කන්න නැවතුවා. අපි දවල් කෑම ගෙදරින් හදාගෙන ආවේ. කාලා ආයිත් අපි ගමන පටන් ගත්තා. මගදී වැස්සකටත් අහු වුණා. අද ටිකක් වැහිබර දවසක්. මගදී මේ කෙසෙල් ගත්තා. මේ කෙසෙල් නම් මානි වහල්. ඉබ්බන් කටුව. අන්න හරි. ඉන්නේ ගහන්න ඕනේ දැන්. ඕනති. ටිකට් එකක් ගන්න ඕනති. අපි ඊළඟට යන්න හිතුවේ අපි හැමදාම මෙතනින් යනකොට දැකලා යන්න ඕන කියලා හිතන හැබැයි ඒ වුණාට කවදාවත් ගිහිප්පු නැති තැනක් බලන්න. ඉතින් අද අපේ ප්ලෑන් ඔක්කොම අවුට් ගියපු හින්දා ඒ කියන්නේ අපි යන්න හිතන් හිටපු තැනට යන්න දැන් වෙලා නැති හින්දා අපි හිතුවා මේක බලලා යන්න ඕනි කියලා. ඉතින් මේ තමයි ඉබ්බන් කටුව මහශිලා සුසාන භූමිය. මේක බලන්න එක්කෙනෙක්ගෙන් රුපියල් 120ක ටිකට් එකක් ගන්නවා. කැනීන් කරාපි හම්බ වුණ ආභරණ, එතකොට භාජන, ඒ වගේ පින්තූර මේ දෙපැත්තේ ගහලා තියෙනවා. මේක තියෙන්නේ කුරුණෑගල දඹුල්ල පාරේ දඹුල්ල ටවුන් එකට කිට්ටුවෙන්. මේකේ තියෙන මේ සුසාන මෙගතිලක යුගයට අයිති කියලා කියනවා. මෙගතිලක යුගය කියලා කියන්නේ මිනිසා යකඩ පාවිච්චි ආරම්භ කරපු යුගය. ප්‍රාග් ඉතිහාසයේ යුගයේදී පවා ලංකාවේ ශිෂ්ට සම්පන්න මිනිස්සු ජීවත් වුණා කියන එකට සාක්ෂි තමයි ඉතින් මේ සොහොන් කොත්. කැනීම් කරලා ඉවර වෙච්ච තැන් වගේම තවත් කැනීම් කරන තැනුත් මෙතන තියෙනවා. ඉතින් මේක වටේ ගෙවලුත් තියෙනවා. ඉතින් මේ වගේ පාරවල් හදලා තියෙනවා ඒ අතරින් යන්න. ඉතිහාසය අධ්‍යයනය කරන කෙනෙක් නැතුව සාමාන්‍ය කෙනෙක්ට මෙතන ඉතින් බලන්න ගොඩාක්ම දේවල් නැහැ. ඒ හින්දා ඒක වෙනුවෙන් මෙන්නේ නැතුව මෙතනින් යනවා නම් ඒක බලාගෙන යන එක තමයි හොඳ. ඉතිහාසය අධ්‍යයනය කරන අයට ඉතින් මෙතන වැදගත් තැනක්. ඒකත් බලලා අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. අපි 6:00 විතර වෙද්දි නවතින තැනට ආවා. අපි නැවතුනේ ටුවරිස්ට් බෝට් එකේ හොලිඩේ රිසෝට් එකේ. රූම් එකට ඇවිල්ලා චේන්ජ් කරගෙන අපි රෑ වෙලා රුවන්වැලි සෑයට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
වොස් දාගෙන රුවන්වැලි සෑයට යන්න කලින් අපි හිතුවා රෑ කෑම අරගෙන යනවා කියලා. මොකද එතකොට සෑය වහනකම් අපිට එතන ඉන්න පුළුවන්නේ. බලන්නකෝ ඈතට රුවන්වැලි සෑය පේන ලස්සන. සෙනගත් ගොඩක් හිටියා. අපිත් රෑ 10 විතර වෙනකම් මෙතන හිටියා. ඉතින් මේ විදිහට තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස ගත වුණේ. අපි හෙට යනවා අද යන්න හිටපු මානෑව කන්ද පුරාවිද්‍යාස්ථානය බලන්න. එහෙනම් ඒ vlog එකෙන් හම්බෙමු. එතක අපේ channel එක subscribe කරන්න. ගිහින් එන්නම්.